චාරිකාවේ අවසාන ස්ථාන වශයෙන් අපි ආරම්භ පුතේ වැඩිහිටි කන්ද. එහෙනම් අපි බලමු අද මේකේ තියෙන ඓතිහාසික වැදගත් ඇයි මේකට අපි එන්නේ මේ මොකද්ද මේ පසුබිම් පේන දේවාලය මොකද්ද කියලා අපි බලමු. ස්කන්ධ පුරාණයේ කියන නුතියක් තියෙනවා. ස්කන්ධ කුමාර රෝහණ දේශයේ පැමිණි අවස්ථාවලදී ආපු වැඩ වාසය කරපු ස්ථානයක් තමයි මේ අපි කතා කරන වැඩිහිටි කන්ද. එතන මේ වැඩිහිටි කන්දේදී දුටුගැමුණු රජතුමාව මුල ගැහෙනවා පුතේ. දුටුගැමුණු රජතුමා උදව් ඉල්ලනවා එළාරි යුද්ධය අවසන් කිරීම සඳහා. අපි දුටුගැමුණු රජතුමාව කියනවා නේද? එතන ස්කන්ධ කුමාර දේතුමා පුතේ දුටුගැමුණු රජතුමාට උදව් කරනවා. ඒකට තෑගි හෝග යාග වශයෙන් පුතේ රන්වෙන් වහලක් සහිත දේවාලයක් ඉදි කරන්න කියලා ආරාධනා කරා. ඒතර කන්දක් උඩ දේවාලයක් ඉදි කරන්න පුළුවන්ද? බැහැ නම් මේ වැඩ සිටි කන්දේ සිට ඊතලයක් විදිනවා. ඒ වීතලේ වැඩිච්ච තැන තමයි ඔයාලා කතරගම දේවාලය කියලා වන්දනාමාන කරන්නේ. එතන කීපයක් කියන වැඩ සිටි කන්ද කියන, වැඩ හිටි කන්ද කියන, ඒ වගේ තමයි පුතේ අංජන කන්ද කියලා කියනවා අපි වැඩ හිටි කන්දටින්. ඒ වගේ විශේෂ වැදගත්කමක් තියෙන චාරිකාව තමයි ඔයාලා කතරගමේදී. බල බොහෝ වෙලාවට කතරගමාවන්ක දැකලා නැහැ නේද? මේක දැකලා තිබුණේ නැහැ නේද? ඒක තමයි මේ වැඩ සිටි කන්ද ඉතාමත් වැදගත් වෙනවා ඔයාලා මේ තමයි වැඩ සිටි කන්දේ කතාව. කතරගමට ගියා තමයි මැණික් නගත් හිඳිලා කිරිවෙහෙරි මළුව වටේ පහන් වැටම නිවිලා කතරගමට ගියා තමයි මැණික් නගත් හිඳිලා කිරිවෙහෙරි මළුව වටේ පහන් වැටම නිවිලා වන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ මට හරි පාළුයි ළමයෝ වන්දනාව කාරණාව යන්න අපේ හරෝ හරා වැඩිමත විදුමයි ගිනිමත අගියයි දම් වලින් පැටි හරෝ හරා අවසාරයි මහත්ය බලා මණ්ඩියට මුරාග්‍ර දහනට සමබදින්ට ශක්ති මහාශක්ති ආදිශක්ති පරාශක්ති පරාශක්ති ආදිශක්ති මහාශක්ති ඕම් ශක්ති ත්‍රිලෝකයේ දොළොස් අතින් බේලායුධ හරඹ කරන නිලම් මයුර මත වැඩ හිඳ සුරිඳු ඔබ